මම බලන්න මෙහෙම රූපයක් දීලා තියෙනවා. ඉස්සෙල්ලා වාක්‍ය කියවන්න. ABCD සමාන්තරාශ්‍රයකි. ABCD සමාන්තරාශ්‍රයක්. සමාන්තරාශ්‍රයක් නම් මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. මේ පාදයට මේ පාදයේ සමාන්තරයි. මෙයාට මෙයා සමානයි. මෙයාට මෙයා සමානයි. ඊළඟට AC පාදයේ සමාන්තරයි BE. AC පාදයේ සමාන්තරයිලු BEට. මෙන්න මේ පාදය සමාන්තරයිලු මෙන්න මේ පාදයට. හරි. ඊළඟට DC පාදයේ ඊතෙක් දික්කර ඇත. ඊළඟ BE සෙන්ටිමීටර් 6ක්. BE පාදයේ දිග සෙන්ටිමීටර් 6ක්ලු. ඊළඟට DP සෙන්ටිමීටර් 3ක්ද නම් ABCD ත්‍රිපීසියමේ වර්ගඵලය සොයන්න. ABCD ත්‍රිපීසියමේ වර්ගඵලය සොයන්න. කොහොමද හොයන්නේ? බලන්න කියන්නේ. කොහොමද හොයන්නේ? දැන් දත්තරික සේරම මම ලකුණු කරා. දැන් මේ රූපේ පේපරේ රූපේ මේ රූපේ වෙනස බලන්න. පේපරේ රූපේ දත්ත මුකුත් ලකුණු කරලා නැහැ. මම දත්ත සේරම ලකුණු කරගත්තා ඉස්සෙල්ලාම. ඔයාලත් ඉස්සෙල්ලාම ගාන හිමින්ස්තරේ කියවලා මේ විදිහට දත් ටික ලකුණු කරගන්න. ඊළඟට මේ බලන්න. අපිට ප්‍රමේයයක් තියෙනවා මෙන්න මේ. මම බලන්න. සමාන්තර රේඛා දෙකක් තියෙනවා නම් මේ රේඛා දෙක අතර එකම පාදයේ එම් පොදු පාදයකින් සෑදෙන සමාන්තරාශ්‍ර දෙකක් ගත්තොත් ඒ දෙකේ වර්ගඵල සමානයි කියලා. නේ මම නම් කරන්නේ A B C D E F. මේක සමාන්තරාශ්‍ර දෙක මොකද්ද? එකක් තමයි AB EC කියන්නේ. එයාගේ වර්ගඵලය සමානයි. මොකද්ද? ABDF කියන සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මේක තමයි ප්‍රමේය. මෙන්න මෙයාගේ වර්ගඵලය මේ ඉතුරු එක්කෙනාගේ වර්ගඵලයට සමානයි. දැන් බලන්නකො මේ රූපෙදී. මෙන්න මේකේ වර්ගඵලය මේ ඉතුරු සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට සමානයි. දැන් කොහොමද මෙයාගේ වර්ගඵලය හොයන්නේ? මෙන්න මේ සම්පූර්ණ රූපයේ වර්ගඵලය හොයන්න තියෙන්නේ. ඒක හොයන්නේ මෙහෙමයි. දැන් සමාන්තරාශ්‍රයක් ගත්තොත් මේ සමාන්තරාශ්‍රය මේ පාදයේ දිග මේ පාදයේ දිගට සමානයි. දැන් මේ සමාන්තරාශ්‍රය ගන්නකො AB EC කියන එක. මෙයා 6යි නම් මෙයාත් අනිවාර්යෙන් 6ක් වෙන්නම ඕනේ. ඊළඟට අපිට දැන් පුළුවන් ද මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න? මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න පුළුවන්ද? පුළුවන්. අපි දැන් එයාගේ වර්ගඵලය ඉස්සරලාම හොයමු. එයාගේ වර්ගඵලය අපි හොයමු. එයාගේ වර්ගඵලය හොයන්නේ මෙහෙමයි. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරකය 6යි ලම්බ උස 3යි. 6 වරක් 3 18යි 18 බෙදීම 2 9යි සෙන්ටිමීටර්. මෙන්න මෙයා 9යි නම් මෙන්න මේ ත්‍රිකෝණාකාර කෑල්ල 9යි නම් මෙයා කීයක් වෙන්න ඕනද මෙන්න මේ ත්‍රිකෝණේ? ඒ ත්‍රිකෝණ කියන්නේ මෙයාගේ භාගයක් නෙමෙයි මෙයා. ඒතර මෙයාත් 9ක් වෙන්න ඕන. මම මෙහෙම ලියනවා. ADC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට. ඊට අමතරව මෙන්න මේ වර්ගඵලය සමානයි මෙයාගේ වර්ගඵලයට නේද? අපිට ලියුව හැකි සමානයි BCE ත්‍රිකෝණයේ වර්ගඵලයට. දැන් මේ
මෙයාගේ වර්ගඵලය 9යි සෙන්ටිමීටර්. මෙයත් 9යි සෙන්ටිමීටර්. මෙයත් 9යි සෙන්ටිමීටර්. දැන් අපෙන් අහන්නේ AB ECD සම්පූර්ණ රූපයේ වර්ගඵලය. අපිට ලියුව හැකි මුළු රූපයේ වර්ගඵලය සමානයි 9 වරක් 3 27යි වර්ග සෙන්ටිමීටර. මට වර්ග අමතක වුණා. වර්ග දාන්න. පිළිතුර 27යි වර්ග සෙන්ටිමීටර්. හදාගන්න බලන්න. හදාගන්න. ඔය 8 වෙනි ගාන. 8 වෙනි ගාන හදාගන්න.